හෙලෝ කෑමයි බීමත් ගයිස් ඔයාලට කොහොමද? අද කෑමයි බීම ඇවිල්ලා තියෙනවා බිය එකක් ටේස්ට් කරන්න. DCSL එකේ lager බිය එකයි. strong බිය එකයි. strong බිය එක මම මේ කලින් බීලා තියෙනවා. lager එක ටේස්ට් කරලා නැහැ. ඉතින් ඒකත් එක්ක බිත්තර රොටි දෙකක් ගෙනාවා. උණුවට තියෙනවා. මම මේක මේ ස්පෙෂලි දාගත්තේ බිත්තර දෙක එහෙකට බිත්තර දෙක ගානේ දෙකට බිත්තර හතරක් දැම්මා. බලමු. ඒකට ග්‍රේවි එකක් දුන්නා. බලමු යාළුවනේ කොහොමද කියලා. ලාගේගේ ටේස්ට් එකයි බිත්තර රොටියයි. මොකද්ද මුලින්ම ටේස්ට් කරන්නේ? ලාගර් එක ටේස්ට් කරනවද? ස්ට්‍රෝං එකල ලාගර් එක ටේස්ට් කරමුද? ලාගර් එක ටේස්ට් කරමු අපි. මම ප්ලේට් එකක් ගත්තා. ප්ලේට් එකක් ගෙනාවා මේ බිත්තර රොටි කන්න. සුවඳ නම් අරක වගේම තමයි. ඒත් මේ මට පොඩ්ඩක් මේක මේ ස්ට්‍රෝං එක පොඩ්ඩක් සෙට් වුණා මදි. බලමු. කැමරා බීමයි. සෙට් එට චීයර්ස්. Wow, awalak nih, asam kalah ya kak. Tapi bitter roti kalah kalau balam. Gravy පොඩ්ඩක් දාගමු. පත්ත යාළුවනේ. ग्रेवी එක නම් ආයි පට්ට. කියලා වැඩක් නැහැ. ග්‍රේවි එකකට එක්ක මේ 350ක් වුණා. අවුලක් නැහැ බෑ. ග්‍රේවි එක නම් පට්ට රසයි. සුපර්. Dia mau dikoda. Kita hari dekat loku artian. Baru biar ngasih ini aja no.
lager එක ඉවරයි. strong එක දිය. lager එක අවුලක් නැහැ. lager එකේ යාළුවනේ මේ එහෙම අවුලක් නැහැ. පොඩ්ඩක් මේ ස්ට්‍රෝං එකේ චූටි වෙනසක් වගේ මට දැනුණා. Gravy තමයි ආයේ සුපිරියක් තමයි. මේකේ හරි ටේස්ට් එක එන්න නම් මේ කන විදියක් තියෙනවා මම පෙන්නන්නම්. ඔබලා ගමන් දාන්න එපා හොඳේ. නික හරම මෙහෙම කියලා. මොකද මේ ඉස්ලාම් කඩවල අපේ මුස්ලිම් සහෝදරයන්ගේ කඩවල මේ ඒ විදියට තමයි කන්නේ. ගොඩක් කට්ටිය එනවා. ඉතින් අපිත් ගිහිල්ලා කඩවල වලට කනවට ඒ වගේ තමයි කන්නේ. ඒක පට්ට ටේස්ට්. කන අය නම් දන්නවා. මම පෙන්නන්න ඒක. bitter දෙකක් අත් කරලා තියෙන්නේ. ඒ මාර සීන් නෑනේ බඩ පිරුණානේ. බොන ගමන් කන්නේ. ඒක නිසා වෙන්නේ නැති බඩ පිරෙන්නේ නැත්තේ. අපි ස්ට්‍රෝං එකක් ටෙස්ට් කරලා බලමු. වන්නම් කලින් බීල් තියෙනවා. සෙට් වැඩි සෙට් උන්නේ නැහැ. වැඩි සෙට් නැහැ කිව්වේ මේ අපේ සෝරි සිංහයට වඩා සෙට් උන්නේ නැහැ කියලා කිව්වේ. Eight point eight. අපි ග්‍රේවි ටිකක් දාගමු. ග්‍රේවි එක මේ පට්ට එහෙනම් මේක ටෙස්ට් කරලා බලමු. Cheers. सेट बनाया यहाँ लोगों ने. सेट नहीं मम्मी का टेस्ट कर दिनों एक हुए बिया एकम्मा बीलने මදිපාඩු වලට දවස් දෙකක්ම හරියටම සෙට් වුණා. මේ දවස් දෙකක් ඒ යාළුවොත් එක්ක ගිහිල්ලා පාටි එකදී මේක පස්සේ බොන්න සෙට් වුණා. මුලදී
වෙන විය එකක් තමයි. වෙන විය නෙවෙයි. පාටියට ගේම දන්නෝනේ. මදිපාඩුවට කියලා කියමු අපි. මදිපාඩුවට මේක තමයි සෙට් උනේ. ඒක ඉතින් මේ තනියම බිව්වේ නෑ. ඒක නිසා ඒ වෙලාවෙත් මට පොඩ්ඩක් ටෙස්ට් එක අවුල් වගේ තේරුණා. ඒක නිසා මම කිව්වේ ඔයාලට මේ එච්චර හරිය නෑ වගේ. ඒ වුණාට දැන් නම් සෙට් වෙනවා. ඒ කියන්නේ මට අවුලක් නෑ. අරක තමයි හොඳ. කෙටින්ම කිව්වොත්. ගමුතා එක. මුලදී බිව් වගේ වොන්න බෑ එක දිගට. බඩ පිරලා තියෙන්නේ ගොඩක්. අපි බොමු ඒ වුණාට. බොන්න ඕනේ. කන්න ඕනේ. සෙට්ම නෑ යාළුවනේ. මට ලාගර් එකක් ටෙස්ට් කරන්න හිතුණා. ලාගර් එකක් ටෙස්ට් කරන්න හිතුන නිසා තමයි ලාගර් එකක් විතරක් ගේන්න බැරි නිසා ස්ට්‍රෝන් එකකුත් ගෙනාවේ. ඒ වුණාට මේ සෙට් නෑ. සෙට් නැති එක සෙට් නෑ කියලා කියනවා කෙලින්ම. ගොඩක් වෙලා යනවා මේ තවර ගන්නකොට. ඊළඟ තවර ගන්නවද තරව ගන්නවද පොඩ්ඩක් කියවකෝ. එක එක විදිහට කියනවා බා. තරව ගන්නවද තවර ගන්නවද කවලන්ද කලවම්ද දන්නේ නැහැ මොකද බැලලා කමෙන්ට් අහන්න එපා. කවලන්ද කලවම්ද තවර ගන්නවද තරව ගන්නවද ඒකත් ඉවරයි. බඩ පොඩ්ඩක් පිරීගෙන ඉන්නේ. මං කිව්ව විදිහට දැන් කාලා බලමු. එහෙම තමයි ඉතින් කන්නේ. දාන්න අය කමෙන්ට් එකක් දාන්න. මේකේ රස දාන්න අය. මේ පට්ට ටේස්ට්. අපි කන්නේ මේ විදිහට තමයි. මෙහෙම නෙමෙයි. එයාලම තමයි මේ කපලා වේවි දාලා ගෙනලා දෙන්නේ. සුපිරි පට්ට. ග්‍රේවි එක නම් කියලා වැඩක් නැහැ. අන්තිම ෂොට් එක.
මෙහෙම තමයි අහන්නේ. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, like එක comment එකක් දාලා share වලකුත් දාන්න. එහෙනම් අපේ WhatsApp group එකේ link එකටත් ගිහිල්ලා set වෙලා ඉන්න cam beam update photo upload කරලා enjoy කරමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම. ජය වේවා. ආදරේ වේවා.